බෙමින්ද අද තමයි ඔයාගේ පරීක්ෂණයේ අවසාන දවස. හරියට ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් ඔයාට ගෙදර යන්න පුළුවන්. මොකෝ දැන් හොඳයිනේ නේ? ඔව් ડોක්ටර් දැන් නම් හොඳටම හොඳයි. හරි. දැන් ඔයා කියන්න බලන්න. ඔයා ගෙදර ගිහිල්ලා මුලින්ම කරන්න හිතන් ඉන්නේ මොකද්ද? මං ගෙදර ගිහිල්ලා ડોක්ටර් මුලින්ම කැටපෝලයක් හදාගන්න ඉන්නේ. කැටපෝලය? ඒ මොකද? අපේ ගේ ගාව ඉඳන් පාරට තියෙන හැම ගෙදරකටම දෙපැත්තෙම තියෙන හැම ගෙදරකටම වීදුරු කුඩු වෙනකන් තියාගෙන යනවා. මේ මුට තාම සනීප නැහැ. මේ මූ ගිහලා ඇතුළට දානවා. ආයි ඊළඟ ටෙස්ට් එකේ තව මාසිකේ. 3 weeks later. මේ මට ප්‍රශ්නයක් තියෙනවා බා. වැදගත් දෙයක් නම් විතරක් අහපම්. පිස්සු මගුල් නම් අහන්න එපා. හොඳේ මං අවුල් ගහලා ඉන්නේ. පිස්සු මගුලන් නෙමෙයි ඔයි. වැදගත් දෙයක් අහන්නේ. තමුසෙටගේ මටත් දැන් සනීපයි ඔයි. අහපන්. මේ හදිස්සියරි මම දෙහි ගෙඩියක් වුණොත් ඊය කටේ තියන්න බෑ හුට්ට කියලා උඹව විසික් කරනවද? බලන්න පිස්සා. බලන්න බෙදිය. පිස්සු බූරුවා. මේ මොකද බං ඔබ කෑ ගහන්නේ? කෑ ගහන්න කියන්නේ මට මේ එපා වෙලා ඉන්නේ මේ පිස්සොත් එක්ක ඉඳලා මට දැන් සනීපයි බං මාව ඉක්මනට ගෙදර යවන්න මන් දැන් මොකද්ද බං මං කරන්නේ මට එපා වෙලා මන් තියෙන්නේ. කොහේ කරන්නද? ගිය පාර ඔයා කෑවනේ පරීක්ෂණේ. දැන් ආයි හෙට නේද උඹේ පරීක්ෂණේ? හෙටවත් ගානට පරීක්ෂණයට මූණ දීපන්. ඔය ડોක්ටර් සාමාන්‍යයෙන් ආසයි ගෑනු ගැන. ඒ කියන්නේ ඔබ කසාදයක් බඳින ඒ ලයිෆ් එක ගැන කියද්දි, කෙල්ලෙක් ගැන කියද්දි ડોක්ටර් ආසයි. ඔබ පුළුවන් නම් අන්න ඒ වගේ ගානට උත්තර දීපන්. එතකොට ડોක්ටර්වත් දන්නවා ඔබට සනීපයි කියලා. සිරාවට 3 days later. දැන් හරි වගේනේ. දැන් කියනවා බලන්න. ගෙදර ගියාට පස්සේ මොකද කරන්න හිතන්නේ? මම ડોක්ටර් මුලින්ම කෙල්ලෙක්ව යාළු කරගන්නවා. ෂා මරුනේ. ඊට පස්සේ ડોක්ටර් මම කසාද බදිනවා. කසාද. ෂා මරුනේ. දැන් හරිනේ සනීපයි. යාර දැන් සනීපයි ડોක්ටර් අපි මාව ගෙදර යවමු. ඊට පස්සේ ડોක්ටර් මම හනිමුන් එක යනවා. වරු මෙයා තැනට එනවා. ඊළඟ ඊට පස්සේ මම එයාගේ උඩුකය නිරුවත් කරනවා. මෙයා තැනට එනවා. ඊට පස්සේ මම එයාගේ තනපටිය ගලවලා ගන්නවා. තව චුට්ටයි. ඊට පස්සේ මම එකෙන් කැටපෝලයක් හදලා තියාගෙන යනවා. සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න